මන්ඩේ කියනකොට ස්ට්‍රෙස් එක ෆීල් වෙනවද? ලාන් එක වැදුණු ගමන් මේ මෙන්න සතිය පටන් ගෙන කියලා හිතෙනවද ඔයාලට? හැබැයි මන්ඩේ එක ස්ටාර්ට් කරන විදියෙන් අපේ වීක් එකට ඉෆෙක්ට් එක වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට ෂෙයා කරන්න යන්නේ මන්ඩේ මෝර්නින් එක පොසිටිව් විදියට ස්ටාර්ට් කරන්න සිම්පල් ටිප්ස් ටිකක්. එහෙනම් වීඩියෝ එකට යමු. උදේ හැරුණු ගමන් ෆෝන් එක බලන්න එපා. 2 මිනිට්ස් වගේ කාම් වෙලා ඉන්න. ඊට පස්සේ කර්ටන් ඕපන් කරලා සන්ලයිට් එක බලන්න. ඒකෙන් ඔයාගේ මූඩ් එක නැචරල් ඉම්ප්‍රූව් කරනවා. මන්ඩේ මෝර්නින් එක රෂ් එකක් නෙවෙයි. ඔයා හොඳ ලස්සන සතියක් ගත කරන්න නම් අනිවාර්යෙන් මන්ඩේ පොසිටිව් විදියට වැඩ කරන්න ඕන. දෙවෙනි පොයින්ට් එක තමයි සිම්පල් සෙල්ෆ් කෙයාර් රූටින් එකක් කන්ටිනියු කරන්න ඕන. පොසිටිව් වීක් එකක් ස්ටාර්ට් කරන්න නම් සෙල්ෆ් කෙයාර් ටිකක් ඉම්පෝර්ටන්ට්. ෆේස් වොෂ් එකක් යූස් කරන්න, වොටර් ග්ලාස් එකක් බොන්න, සිම්පල් ස්කින් කෙයාර් රූටින් එකක් කරන්න, ක්ලීන් අවුට්ෆිට් එකක් අඳින්න. මේ වගේ හැබිට්ස් වලින් ඔයාගේ මයින්ඩ් එක රිෆ්‍රෙෂ් වෙනවා. ඊළඟ එක තමයි රීසෙට් යුවර් මයින්ඩ්. මන්ඩේ කියන්නේ නිව් බිගිනින් එකක්. ඒ නිසා වීක් එකේ 3 goals තියාගන්න. අපි එක්සාම්පල් එකක් විදිහට ගමු. ඔයාලට මේ සතියේ එක්සෑම් එකක් තියෙනවා කියලා. ඒ එක්සෑම් එක අනිවාර්යෙන් පාස් වෙන්න ඕන. නෙගටිව් තින්ග්ස් තියෙන පුද්ගලයන්ගෙන් ඈත් වෙන එක, ඒ වගේම හොඳ වතුර ලීටර් 5ක් බොන එක දවසට. ඒ වගේ චූටි හරි ඔයාලට තියෙන goals ඔයාලා ප්ලෑන් කරලා මේ සතියේ try කරන්න. ඊළඟ එක තමයි protect your energy. සවුන්ද දවසම නෙගටිව් එනර්ජි එකක් ඇලෝ කරගන්න එපා. හැම මෙසේජ් එකකටම ඉමීඩියට්ලි රිප්ලයි කරන්න ඕනේ නැහැ. හැම ප්‍රොබ්ලම් එකක්ම ඕවර්තින්ක් කරන්න යන්න ඕනෙත් නැහැ. සම්ටයිම්ස් ස්ලෝ ඩවුන් වෙන එකත් ප්‍රොටෙක්ටිව් එකක්. ඉතින් අලුත් වීක් එකක් කියන්නේ අලුත් චේන්ජ් එකක්. ඉතින් මේ සවුන්ද ලස්සනට ගත කරලා සතියම සුබ කරගන්න. ප්ලේස්ෆුල් මයින්ඩ්සෙට් එකක් ස්ටාර්ට් කරන්න මන්ඩේ ඉඳන්ම. ඉතින් ඔයාලගේ වීක් එක බියුටිෆුල් වෙන්න කියලා මම ඔයාලට විශ් කරනවා. එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරනවා. සුබ දවසක්. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න.